තරංගමාලාවේ වැඩිම ලකුණු සංඛ්‍යාව ලබා ගන්න තිබෙන කණ්ඩායම ලකුණු 91ක් ලබා ගත්තා. ඒ වගේම ඉන්ඩිවිජුවල් ලකුණු වලින් වැඩිම ලකුණු ලබා ගන්න තිබෙන්නේ කණ්ඩායම අතික් ලකුණු 70ක් ලබා ගත්තා දැවන්ත 6 පාර කිහිපයකින්. ඒ වගේම ආරම්භක පිටිකරු සම්බන්ධතාවය යුගලයේ සම්බන්ධතාවය රෂාඩ් අලි සමග උන් දෙදෙනා ලකුණු 91ක් ලබා ගත්තා පන්දු වාර 3ක් තුලදී. එයත් වාර්තාවක් මේ තරංගමාලාවේ. සුදානම් නැතත් බාසිත් විල්පොලාන්තයේ සිට ප්‍රධාන විනිසුරු පසු කරමින් පන්දුවක්. එවරත්තා හොඳ පන්දුවක්. නිපාදුවක් ප්‍රධාන විනිසුරුගේ සංඥාව. නිපන්දුවක් අතිරේක ලකුණක් එකතු වෙනවා මුල් ලකුණු සංඛ්‍යාවට. 12 වන ලකුණ තවත් ලකුණු 37ක් අවශ්‍යයි. තවත් ලකුණු 12 මුල් ලකුණු සංඛ්‍යාව තවත් නීති අනුකූල පන්දු 6ක් තුලදී ලකුණු 37ක් අවශ්‍යයි. වයිට් පන්දුවක් වයිට් පන්දුවට ලකුණු දෙකක් එකතු වෙනවා අතිරේක ලකුණක් සමග ප්‍රධාන විනිසුරුගේ සංඥාව ලකුණු දෙකක් එකතු වෙනවා පන්දුවක් තුල. තවත් පන්දු 6ක් තුලදී ලකුණු 35ක් අවශ්‍යයි. 6 ball only 35 run. වරෙන් බාර කළා පන්දුව පිටේ කෙලවරකදී ඉගල නගින එජ් අණුවෙන් කොටන් බෝල් අණුව පන්දුව රැක ගන්න උඩ පන්දුව රැක ගන්නවා පාසිත් ඒ සමග සාබිර් ක්‍රීඩා පිටියේ ඉවත් වෙනවා. දෙවන කඩුල්ලත් අයින් වෙනවා. ආරම්භ කඩුල්ල තමයි සාබිර් ක්‍රීඩා පිටියේ නිමාව දකින්නේ තරගයේ දෙවන පන්දු වාර දෙකක් අවසානයේදී මුල් ලකුණු සංඛ්‍යාව මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 14යි. තවත් පන්දු වාරයක් තුලදී ලකුණු 35ක් අවශ්‍යයි ජයග්‍රහණය සඳහා. නීති අනුකූල පන්දු 5ක් තුලදී ලකුණු 35ක් අවශ්‍යයි. දැනටත් ප්‍රතිශතය අනුව ලකුණු වැඩි වාසිය තියෙන 2014ට නිපන්දුවේ පීඨේ 6 පාරක් එල්ල නොවනා නම් පන්දු තරගයේ කොහොම වෙනස් වෙන්න හැකියාව තිබෙයි. තම පන්දුව රෂාඩ් අලි තා හොඳින් පන්දු යොමු කරනවා. දැන් ජයග්‍රහණය මාවත 2014 පැත්තට හැරි හමාරයි මා හිතවත් කියලා ආසනනේ. තවත් පන්දු 4ක් තුලදී ලකුණු 35ක් ලබා ගත යුතුයි ජයග්‍රහණය සඳහා. සූදානම්. මේ තරගය ඊයේ දවසේ ජූනියර් ගැටගරේ අනුව තමයි ක්‍රීඩා කරන්නේ. තුන්වන පන්දු වාරේ රෂාඩ් අලි සූදානම්. තාමත් හොඳින් පන්දු යොමු කරනවා. ලකුණක් ලබා ගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. තවත් නීති අනුකූල පන්දු දෙකක් සතුයි. තවත් ලකුණු ලබා ගත යුත්තේ ලකුණු 34ක් ජයග්‍රහණය සඳහා. කෙසේ වෙතත් දැනටත් උන් ජයග්‍රහණය මාවතට ගිහින් හමාරයි 2014 වෙච්ච කණ්ඩායම. එවර තියලක පන්දුවක් රෂාඩ් අලි රැක ගනීද? රැක ගන්නවා. ඒ සමග තවත් කඩුලක් අයිබෙනවා. නිපන්දුවක් වාසනාව තිබෙනවා තවදුරටත් ක්‍රීඩකයාට. right එහෙනම් වාසනාව තිබෙනවා ක්‍රීඩා පිටියේ රදී සිරිමේ සම්බ්‍රාන්ට අදවසේ අප සමග එකතු වෙනවා ලකුණු පුර අමුත් වගේම ලකුණු පුර තාමත් හොඳ පන්දුවක් 2014 කණ්ඩායම තරගමාලාවේ ඔවුන්ගේ ගෲප් B ගෲප් A වන්ඩේ දක්ෂ කණ්ඩායමක් ක්‍රීඩකයන් රාශියක් පළපුරුදු ක්‍රීඩකයෙක් ක්‍රීඩා කරනවා. වරවරෙන් පාර කරනවා ආදිල්ගේ අතට සුරකිව රැක ගන්නවා. සමග ඉනිම නිවා වෙනවා. ජයග්‍රහණයක් පත් කරනවා 2014 කණ්ඩායම ඔවුන් ලකුණු 32ක අගනා ජයග්‍රහණයක් පත් කරගන්නවා තරගයේදී.